එතකොට අපි කලින් ඉගෙන ගත්තා සෙන්ටිග්‍රේඩ් අංශක සහ ෆැරන්හයිට් අංශක ගැන. එතකොට නමුත් අපි දන්නවා SI ඒකකයේ හැටියට පාවිච්චි කරන්නේ කෙල්වින්. එතකොට මේක අපි භාවිතා කරන්නේ කෙල්වින් උෂ්ණත්ව පරිමාණයක් හැටියට. මේ කෙල්වින් උෂ්ණත්ව පරිමාණයේදී අර කලින් වගේ අචල ලක්ෂ දෙකක් නැහැ. එක අචල ලක්ෂයයි තියෙන්නේ. අපි ඒකට කියනවා ජලයේ ත්‍රික ලක්ෂය කියලා. ජලයේ ත්‍රික ලක්ෂය කියලා කියන්නේ අපි ගත්තොත් ද්‍රව ජලය, ඒ වගේම අයිස් සහ ජල වාෂ්ප. ජලයේ මේ අවස්ථා තුනම එකම අවස්ථාවේ තියෙන උෂ්ණත්වයක් අපි කියනවා ජලයේ ත්‍රික ලක්ෂයක් කියලා. ඉතින් ඒ අවස්ථාව හොයාගෙන තියෙනවා 0.01 සෙන්ටිග්‍රේඩ් අංශක කියලා. ඒ වගේම මේක කෙල්වින් වලින් නම් 273.16 කෙල්වින් කියලා ගන්නවා. මෙන්න මේ ජලයේ ත්‍රික ලක්ෂයට අනුව තමයි කෙල්වින් පරිමාණය හැදිලා තියෙන්නේ. දැන් අපි කෙල්වින් පරිමාණය මෙන්න මේ විදිහට ඇන්දොත් කෙල්වින් උෂ්ණත්ව පරිමාණයක් මෙන්න මේ විදිහට ඇන්දොත් අපිට එහෙනම් 270.16 මේ පැත්තේ වගේ ස්ථානයක තියෙනවා. එහෙනම් මේකේ බිඳුව කියන්නේ මොකක්ද? බිඳුවයි කෙල්වින් කියන්නේ අපි කියනවා ඒකට නිරපේක්ෂ ශුන්‍ය කියලා. මේ නිරපේක්ෂ ශුන්‍ය කියන එකට සාමාන්‍ය ලෝකයේ තාම ළඟා වෙලා නැහැ කිසිම වස්තුවක්. නමුත් ද්‍රව හීලියම් කියන එක නම් මීට වඩා ටිකක් උඩ අගයකට චුට්ටක් උඩ අගය කියන්නේ කෙල්වින් දෙකක් වගේ අගයකට සීතල කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. එහෙනම් මෙන්න මේ ජලයේ ත්‍රික ලක්ෂය භාවිතා කරලා තමයි කෙල්වින් වල උෂ්ණත්ව පරිමාණයන් සකස් කරගන්නේ. දැන් අපි බලමු ඕනෑම උෂ්ණත්ව පරිමාණයකට පොදු වන සමීකරණයක් හදාගන්නේ කොහොමද කියලා. හරි, අපි ඉගෙන ගත්තා උෂ්ණත්ව මිතික ගුණයක් ගැන. දැන් ගත්තොත් සෙල්සියස් පරිමාණයක නම් උෂ්ණත්ව මිතික ගුණය තමයි රසදියේ ප්‍රසාරණතාවය. රසදිය කඳ ප්‍රසාරණය වුණාම ඒක කොච්චරක් දිග වැඩි වෙනවද? ඒ කඳේ නූලේ දිග තමයි ඒකේ උෂ්ණත්ව මිතික ගුණය වෙන්නේ. ඊළඟට තාප විද්‍යුත් යුග්මයක් ගත්තොත් ඒකේ ප්‍රතිරෝධය. මේ වගේ එක එක උෂ්ණත්ව මානවලට එක එක උෂ්ණත්ව මිතික ගුණයක් තියෙනවා. එතකොට අපි ඕනෑම උෂ්ණත්ව මානයකට හරියන පොදු සමීකරණය කියන එක අපිට ගන්න පුළුවන් යම් කිසි අපි නොදන්නා උෂ්ණත්ව මිතික ගුණයක් ගන්න පුළුවන්. ඒකෙන් අඩු කරනවා පහළ අචල ලක්ෂය. අපි L කියන්නේ ලෝ පහළ අචල ලක්ෂයේ උෂ්ණත්ව මිතික ගුණය. ඊට පස්සේ ඒක බෙදනවා ඉහළ අචල ලක්ෂයේ හයි කියලා දාන උෂ්ණත්ව මිතික ගුණය. ඒක අඩු කරනවා ඉහළ අචල ලක්ෂයේ උෂ්ණත්ව මිතික ගුණය. පස්සේ අපි මෙතනදී මේක ගුණ කරනවා ඉහළ අචල ලක්ෂයේ තියෙන උෂ්ණත්වය අඩු කිරීම පහළ අචල ලක්ෂයේ උෂ්ණත්වය. ඊට පස්සේ මේකට අපිට පහළ අචල ලක්ෂය දක්වා තියෙන උෂ්ණත්වය එකතු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඕනෑම උෂ්ණත්ව මිතික පරිමාණයක් සඳහා අපිට මේ විදිහේ පොදු සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මීට අදාළව ප්‍රශ්න ඉදිරියේදී සාකච්ඡා කරමු.